නැති සබේ තතු. දෙසැම්බර් 5 ජනාධිපතිවරයා ආධාර පැකේජය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනකොට මේ සම්බන්ධව නිලධාරීන්ට දන්වන්න දවස් 9ක් ගත වෙලා තියෙනවා. දෙසැම්බර් 14 වෙනිදා තමයි ආරක්ෂක ලේකම් මේකේ චක්‍රලේඛය යවන්නේ. ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ මහලුකුවට ඇවිල්ලා කිව්වා ටකරමක් අයින් වුණත් ලක්ෂ 10ක් අපි දෙනවා. එතුමාගේම සෞඛ්‍ය ඇමතුමා කියනවා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නැහැ. ටකරම අයින් වුණොත් ටකරම විතරයි දෙන්නේ. ඇයි ජනාධිපතිවරයා මේ වගේ කයිවාරු ගහන්නේ? මන්දිම කඳුකරට ආයෙ වහිනවා. දැන් ජලාශ පිල්ලන්න තියෙන කියන්නකො මහලොකු මේ ඉංජිනේරුවෝ ටික ওই පැත්තේ ඉන්න මොකක්ද දැන් කරන්න ඕනේ? Tamanට පාලනය කරන්න බැරි ස්වභාවික විපතකට පත් වෙලා ඉන්නේ සුජීවසේන සිංහ මන්ත්‍රීවරයා. හරිද? රෙදි විසික් කරන්න ඇවිල්ලා නුවර. එන්න එපා පැත්ත බලන්න රෙදි විසික්. Honorable Tarun Desanayake your time is up. මිනිස්සු නෑ නුවර. හරිද? ඔයාලට පැති වලට වෙලා ඕන කෙහෙම්මලක් කරගන්න. රෙදි විසික් කරන්න නම් එන්න එපා කියලා කියන්න කැමති ඇත්තටම. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා මෙතන කතා කරලා කිව්වා චක්‍රලේඛ නිකුත් කරන්නේ 5 වෙනිදාලු. චක්‍රලේඛ නිකුත් කරන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි 29 වෙනිදා. මගේ නම කිව්වා මම එතුමාට කිව්වේ ඇමතුමා මම කිව්වේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 5 වෙනිදා දෙසැම්බර් මාසේ ප්‍රකාශයක් කරා මේ දීමනා දෙනවා කියලා. ඒ සම්බන්ධව චක්‍රලේඛය අරින්නේ දෙසැම්බර් මාසේ 14 වෙනිදා. පෙරදෙනිය විශ්වවිද්‍යාලයට වෙලා තියෙන හානිය ඉතාමත්ම ඉහළයි. මම පෙරදෙනිය විශ්වවිද්‍යාලයට ගියාම පැහැදිලි වුණේ සර් අයිවෝ ජෙනින්ග්ස් හදපු එක බිල්ඩින් එකකටවත් හානියක් වෙලා නැහැ. අදුම තරමේ වතුර අඟලක්වත් ගිහිල්ලා නැහැ. මොකද්ද මේකෙන් අපිට කියලා දෙන පාඩම? සුදුසු තැන්වල අපි හදනවා නම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. විදේශ ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එවපු ඒවා ටික හරියට බෙදුනද කියන එක සම්පූර්ණයෙන්ම විමසලා බලන්න කියලා අපි ඉල්ලනවා. මොකද හේතුව දැනටත් ඔරුගොඩ වත්තේ අංගනේ විශාල බඩු ප්‍රමාණයක් ඔහේ අතහැරලා දාලා තියෙනවා කිසිම කමක් නැති විදියට හැසිරීමක් නැතුව. රටේ කඳවුරු වලට කන්න හම්බ වෙන්නේ පරිප්පුයි සෝයා මීටුයි. සෝයා මීට් පරිප්පු කාපු මිනිසුන්ට ඒක කාලා ඇති වෙන දවසක් එනවා. අන්න එදාට ආණ්ඩුවට දුවන්න පාර හොයාගන්න බැරි වෙනවා. අපි තාම ගහන්නේ අර වැලි කොට්ට පිළියම් නම් දෙන්නේ පහුවෙනිදටත් මේ හොදාගෙන යනකොට නැවත වතාවක් පිළියම වැලි කොට්ටද කියන එක අපි අහන්න ඕනේ. තව මාසයක් වහිනවා. උද්දච්චකම තියාගෙන වැඩ කරන්න එපා ප්ලීස්. අර ප්ලීස් එපා කියලා අපහු කියන්න එපා. මේ වැලි කොට්ට සංවර්ධනය කියනවල hina වෙච්ච මහත්තුරු විපක්ෂය අපි දැක්කා. ඒ මිනිස් ශ්‍රමයට තමයි මේ hina වෙන්නේ. ඒ නිසා මේවා ස්ථිරදි කිරීම නෙමෙයි මහත්තුරුනි. මේවා ඒ ජන ජීවිතයට අවශ්‍ය කරන මූලික මැදිහත් වීම කරන්න. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න. ඔවුන්ට පිසු ආහාර වේල ලබා දෙන්න. ඔවුන්ට වියලි ආහාර ද්‍රව්‍ය ටික ලබා දෙන්න. ඔවුන්ට ඇති කරපු తాවකාලික මාර්ගයක්. හෙක්ටර් අප්පුහම මන්ත්‍රීතුමා ඉස්සලා කාරණයක් පැවසුවා ඔරුගොඩ වත්තේ තවත් ගබඩාවක් විශේෂයෙන්ම අපි ලබා ගත්තා. කිසිම ප්‍රශ්න නැහැ. එතුමාට මම ආරාධනා කරනවා ගිහිල්ලා ඔරුගොඩ වත්තේ ගබඩා දෙකටත් ගිහිල්ලා බලන්න. ජනාධිපතිතුමා මේක දැනගෙන හිටියද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ජනාධිපතිතුමා රැස්වීම කැඳවන්නේ 27. මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා ලියුමක් ගහනවා. මොකද එයා කියන්නේ? එයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්‍රධාන ලේකම්වරු දෙපාර්තමේන්තු බෙදානින් කියලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ගහනවා ලියුමක්. මොකද එයා කියනවා ආපදා තත්ත්වයකදී විපතටපත් වෙන ජනතාව හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානයන්ගෙන් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත්ව ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා 2025 නොවැම්බර් 21 වෙනි දින සිට නැවත දැනුම් දෙන තුරු සමස්ත ශ්‍රී ලංකාවම විස්තීර්ණ ආපදා තත්ත්වයකට ලක් වූ බවට මෙයින් ප්‍රකාශයට පත් කරමි. එයා අත්සන් කරලා ලියුම දානවා අතින් 28යි 11 වෙනි මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ එයා බෑක්ඩේට් කරලා ලියුමක් ගහලා තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද මේ ලියුමක් ගහලා තියෙන්නේ? ගැමුණු කුමාරයා කිරිබත් කෑව වගේ කතාවක් තියෙනවානේ. අනුර කුමාරත් අන්න ඒ වගේ තමයි දැන් මේ සම්බන්ධව වැඩ කරගෙන යන්නේ. දිට්ඨා දිෂ්ටිය එනකන් එන්න ඕනේ නෑනේ පනත වෙනස් කරන්නේ. දිට්ඨාද රංවලද රංජන් ජයලාල්ද කියන එක අදාළ නෑ. කුණාටුවක් එනවයි කියලා කිව්වානේ. ඒකනේ කිව්වේ නම වැඩක් නෑනේ. වැලි කොට්ට දාලා හරියන්නේ නැහැ කියලා ගායන්ත මන්ත්‍රීතුමා සමහර මන්ත්‍රීවරු කිව්වා ඔබතුමන්ලා. වැවක් හදන තැනකට ඇවිල්ලා කැඩිච්ච වැවක් හදන්නේ කොහොමද කියලා බලන්නකෝ. අනුරාධපුර එක වැවකට ගායන්ත මන්ත්‍රීතුමා වැලි කොට්ට 18000ක් ගහලා අපි නවත්තගත්තේ. අපි අපේ ගෞරවය පිරිනමන්න ඕනේ ත්‍රිවිධ හමුදාවේම සියලුම ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් මේ කටයුත්තට දායක කරන රට පුරා මිනිස්සු Tamanට දෙන්න පුළුවන් මඤ්ඤොක් කලේ තම්බන් ඇවිල්ලා මේ වැඩ කරන මිනිස්සුන්ට කන්න දීලා තමනුත් එතන ඉඳන් වැලි ටික පුරවලා දීලා Tamanගේ වැව ප්‍රතිසංස්කරණය කරගන්නව මොකටද? වැලි කොට්ට ගහලා නෙමේ ගොවියන්ට පුළුවන් නම් අල්ලෙන් වහලා හරි මේ වැව් ටික රැක ගන්න ගොවියෝ වැඩ කරනවා. මොකද මේ මහ කන්න දෙන්න ඕන. මම කියන්න ඕනේ මේක සාපයක්. රටේ ජනතාව රවට්ටලා බුද්ධ ශාසනය ගැන දැකීමක් නොතකා මේ රජය කටයුතු කරන නිසා තමයි මේ සාපය අපේ රට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා ශ්‍රීමා බෝධීන්
වහන්සේ අභ්‍යසට ගීල සංඝ සභාවක් ඇදවලා සමාව අරගෙන මේ රටේ පාලනය කරන්න කටයුතු කරන්නේ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ විපක්ෂය නගන අඳෝනාව දැක්කම මට මතක් වුණේ අපේ සුනිල් ශාන්තයන්ගේ අර ගීතයක් තිබෙනවා විපත පවා සැපතට හරවලා පෙරටම යමු ලංකා කියලා. එක වෙලාවක කබීර් හෂීම් ගරු මන්ත්‍රීවරයා කියනවා ගම්පොළ 1000කට වැඩිය මැරිලා. අර උද්දාමෙන් කියන්නේ ඉලක්කම ඉහළ යන එකද සතුටු? කනගාටුයි මේ වගේ විපක්ෂයක් මේක විපක්ෂයට විනාශකාරී විපක්ෂයක්. ඇත්තටම රටේ විපත මේ විනාශකාරී විපක්ෂය වෙන මොකක්වත් නෙවෙයි. මොකද්ද මන්ත්‍රීතුමා ඔබතුමායි පොයින්ට් එක? පොත කණ්ඩකෝ මැඩම් 141 මැඩම් මේ කැන්ටිමේට කණ්ඩ ගියා රතුපත්තුයි මේ හොදියුයි මේවා විතරයි තියෙන වෙන මොකුත් කණ්ඩ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ. මොන මගුල් පාර්ලිමේන්තුව මේක? දෙකමාරට කණ්ඩ ගියා කෑම නැහැ පාර්ලිමේන්තුව. හරි ඒක කතානායකතුමාට කියලා අවධානය යොමු කරන්න. කෑම හදාගන්න. ඔබතුමා බොහෝ දෙනා අපි දැක්කා රජයක් හැටියට අපි ආගම දහම නොසලකා ආගමික සිද්ධාස්ථාන නොසලකා ගෞරවනීය ස්වාමින් වහන්සේලා පූජකතුමන්ලා නොසලකා කටයුතු කරනවායි කියලා. අන්න අපි අපේ මූලිකත්වයෙන් ආරම්භ කරලා තිබෙනවා මේ ආගමික සිද්ධාස්ථාන ගොඩනැගීම අරමුණු කරගත්ත අරමුදලක්. අපිට මේ වෙනවිටත් මිලියන 300කට වැඩිය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. ඇමතිවරයෙක් කියන මේ විනාශකාරී විපක්ෂ කිය. මං කියන්න කැමති පෞගේ කාලෙම විපක්ෂයටලා ඉඳලා මේක විනාශ කරපු කට්ටිය තමයි අද ආණ්ඩුව අරගෙන තියෙන්නේ. ඒක නිසා තමයි ඒගොල්ලන්ට තාම විනාශකාරී විපක්ෂ විදිහට අපි ඔපේන්නේ. තමුන්නාන්සලා වගේ විවේචනය කර කර පාරවල් දිගේ ඇවිද්දේ නැහැ අපි. ආණ්ඩුවට හරියට ගාණක් කියා ගන්න බැරුව ඉන්නවා. මේ රටේ මිය ගිය ගාණ කොච්චරද කිය. ආපදාලක් වෙච්ච ගෙදරක දරුවෙක් හිටියා නම් ඒ ගෙදර ලක්ෂයක් ලැබෙනවා ඒ දරුවාගේ 25000ත් එක්ක. ජීවිතයේ දශමයක් හරි පහසු කරන දවස. ක්‍රිස්මස් එක ටැග්ගක් විදියට අපි විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එනවා නම් බෝඩින් පාස් එක ඉදිරිපත් කාට පස්සේ යාට ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තා නම් පිටරට කටුනායකද යාටත් පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක එතනින් ගන්න වේරහැර ඇවිල්ලා කාලේ කන්න ඕනේ. අද අපිට උපදෙස් දෙන්න පොඩක් ඉන්නවනේ. සීටී පෙර රාජපක්ෂල වික්‍රමසිංහල ප්‍රේමදාස කරපු විනාශය. මං ඊටාම නිහතමානීව කියනවා. ඔය මුළු මධ්‍යම කඳුකරේ කරපු විනාශයට වඩා වැඩි. අපි ඒක ගොඩ ගනිමින් ඉන්නවා අමාරුවේ. දැන් අපේ තියෙන චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ ගෙනාවා National Involuntary Resettlement Policy කියලා එකක්. ඒ කියන්නේ කැමැත්තෙන් තොර නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය. අපි තාම ඒක නීතියක් බවට පරිවර්තනය කරලා නැහැ. අපිට මිනිස්සුන්ට බල කරන්න බෑ. කැමැත්තෙන් තොර නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අපි ඔක්කොම එකතු වෙලා නීතියක් බවට පරිවර්තනය කරමු. මමත් බලුවා ගෙදර දිග තහරන් ටිකක් ගලවලා ලක්ෂ 20ක් ගන්න ප්‍රොප ඉන්නකො පාපිසෝ. හැබැයි ඒ තහරන් දෙකට ලක්ෂ 20 දෙන්නේ නෑලු. අපේ ජනාධිපතිතුමා එනකොට මට අහන්න කැමැති ලක්ෂ 20ක් ගන්න පුළුවන්ද කියලා. ළඟදී කියලා මුණවසනකොට කිව්වා මගේ අත්ත මේ මල්වල මිරි කරලා මේ මල්ලි ඔයාටයි ප්‍රශ්නය අයියෝ වැඩිපුර සද්ද දාන්නේ පාර්ලිමේන්තුවට. මට කිසි ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිතුමනි. මං කතා කරන්නේ තුප්පත් මිනිස්සු වෙනුවට. ඇති සබේ තතු දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.